Hi everyone, welcome back to my channel. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලන්ව ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් 2026 වසරේ පළවෙනි vlog එක තමයි මේ විදිහට මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් 2025 වසරේ ගෙවිලා අලුත් අවුරුද්දක් අපිට මේ විදිහට ඇවිල්ලා තිනවා. ඉතින් අපි ඔන්න අද ඉඳන් අපේ අලුත් අවුරුද්දට අදාළ ස්කින් කෙයාර් ටික පටන් ගන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. මොකද ඔයාලට උදේට පුළුවන් මේ අවුරුද්ද පුරාවට ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න පුළුවන් විවිධ දේවල් මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් මේ දේවල් බලලා ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි ජීවිතේට වැදගත් දේවල් ගොඩක් ඔයගලන්ට අරගෙන එනවා කියලා පොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ලැබුවා 2026 වසර හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද බ්ලොග් එකට අපි ඉක්මනට යමු. දෙදස් විසිපහ අවුරුද්දේ මං ගැහැණු ළමයිට ලස්සන වෙන්න ගොඩක් දේවල් ෂෙයා කරගත්තා. ඉතින් මේ දේවල් වලින් ඔයාලා ඔයාගේ ස්කින් එක වගේම ඔයාගේ ජීවිතය ලස්සන කරගත්තා නම් අන්න ඒක තමයි මට හම්බෙන එකම සතුට. ඉතින් මං ඔන්න ඔයාලට ඒ වගේම 2026 අවුරුද්දේත් ඔයාගේ ස්කින් එක ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න වටිනා දේවල් අරගෙන තමයි මේ විදිහට හැවිල්ලා ඉන්නේ. ඉතින් මං හිතුවා 2026 අවුරුද්දේ පළවෙනි vlog එක ඔයගොල්ලෝ හැමෝටම වැදගත් දෙයකින් ආරම්භ කරොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අද අපි බලමු ඔයාලගේ පළවෙනි vlog එක මොකක්ද කියලා මෙන්න මේ අවුරුද්දේ. ළමයි වශයෙන් අපි හැමෝම කැමති අපේ ස්කින් එකේ කලර් එක ලස්සන කරගන්න සුදු කරගන්න. ඒ කියන්නේ තීනවට වඩා ලස්සන කලර් එකකට අරගන්න. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් විවිධ දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තානේ. ඉස්සරහටත් මම මේ දේවල් ෂෙයා කරගන්නවා කියලා ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් ඊට අමතරව වන්නේ ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි අද මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඒ තමයි අපේ බොඩි එක. ඉතින් අපේ බොඩි එකත් ලස්සනට පවත්වා ගැනීම ගැහැණු ළමෙක් විදිහට අපි හැමෝටම අවශ්‍ය දෙයක්. මොකද අපේ ස්කින් එක විවිධ විදිහේ ස්කින් අපේ ගැහැණු ළමයිට තියෙනවා. සමහරුගේ ස්කින් එක ලස්සනට බොඩි එක ෂේප් වෙලා ලස්සනට තියෙනවා. ඒ වගේම සමහරු ගොඩක් මහතයි. සමහරු ගොඩක් කෙට්ටුයි. ඉතින් මේ හැමෝම ලස්සනයි. ඒ වුණාට අපි කැමති අපේ බොඩි එකේ ෂේප් එක ලස්සනට හැඩට තියාගන්න. ඉතින් අද වීඩියෝ එක කෙට්ටු ඔයාටම විශේෂයෙන් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් අපි දන්නවා අපේ බොඩි එකේ ෂේප් එක ලස්සන කරගන්න කලින් අපි ගොඩක් කෙට්ටු කෙනෙක් නම් අපි ටිකක් මහත් වෙන්න ඕනේ. ඉතින් මමත් ගොඩක් කෙට්ටුවට ඉඳලා තමයි මගේ බොඩි එක මහත් කරගෙන ලස්සනට මගේ බොඩි එක ෂේප් කරගත්තේ. ඉතින් ඔය කෙට්ටු වලට ඉක්මනට මහත් වෙන්න පුළුවන් මැජික් එකක් තමයි මම අද අරන් ඇවිල්ලා තින්නේ. එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතුලා හිටියොත් ඔයාටත් පුළුවන් මේ මොකක්ද කියලා බලන්න. මේ වීඩියෝ එක බලන ඔයත් මං වගේ ගොඩක් කෙට්ටු හින්දා දුක් විඳපු කෙනෙක් වෙන්න ඇති. තාමත් දුක් විඳින කෙනෙක් වෙන්න ඇති. එන්න ඔයාට ස්ථිර විසඳුමක් තමයි අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක නම් මමගේ ජීවිතයේ ලැබපු ගොඩක් ලොකු ජයග්‍රහණයක් විදිහට මං හිතනවා. මොකද මෙන්න මේ ෆොටෝ එකේ පේනවා වගේ මං කාලයක් ගොඩාක් කෙට්ටුවට හිටියා. ඉතින් මම විවිධ දේවල් කරා මගේ බොඩි එක මහත් කරගන්න විවිධ දේවල් කෑවා. ඒ වගේම තමයි විවිධ දේවල් බෙහෙත් පවා මම අරගෙන බිව්වා. නමුත් මගේ බොඩි එක මහත් වුණේ නැහැ. ඉතින් මම ගොඩක් වොරි වෙලා ඉන්න වෙලාවක එක ඩොක්ටර් කෙනෙක් මට හම්බ වුණා. එයා හින්දා තමයි මගේ ස්කින් එක මට මේ විදිහට ලස්සනට මහත් කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඔන්න අද මං අරන් ඇවිල්ලා තිනවා ඒ ඩොක්ටර් මට දීපු මැජික් එක ඔයත් එක්ක මේ විදිහට. එහෙනම් අපි බලමු මොකක්ද කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට මතක් කරනවා ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න. මොකද මේ වගේ වටිනා වැදගත් වීඩියෝ ආට ඉස්සරහටත් බලන්න ඕන අනිවාර්යෙන් මම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම් ඔයත් හදනවා ඇති ඉක්මනට මහත් වෙන්න කියලා විවිධ දේවල් යූස් කරන්න. හැබැයි අපේ ශරීරයට අහිතකර දේවල් අරගෙන අපි අපේ බොඩි එක මහත් කරගත්තට වැඩක් නැහැ. මොකද ඒක සමහර විට తాවකාලික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ස්කින් එකට විවිධ ලෙඩ රෝග වලට පවා ඒකෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපි කොහොමද හරි විදියට අපේ ස්කින් එක බොඩි එක මහත් කරගන්නේ කියලා තමයි අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තින්නේ. ඉතින් මේක ડોක්ටර් කෙනෙක් මට
රෙකමන්ඩ් කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම ඔයාටත් කියනවා ඔයා මේක මං කියනවට යූස් කරන්න එපා. ඔයා ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා ඒ අනුව යූස් කරන්න. මොකද මාත් මේක ડોක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් අනුව තමයි යූස් කරන්න අරගත්තේ. ඉතින් ඒ වගේම තමයි මීට අමතරව මම මගේ ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව තවත් ආහාර වේල් මගේ ස්කින් එකට එකතු කරගත්තා. බොඩි එකට එකතු කරගත්තා. ඒ කියන්නේ දැන් මම පෙන්නන ප්‍රොඩක්ට් එක යූස් කරන්න කලින් මම දවසට වේල් 3ට අමතරව මට කන්න බෑ. ඒ වේල් 3 විතරයි කන්නේ. හැබැයි මේ ප්‍රොඩක්ට් එක මම යූස් කරන්න ගත්තන් පස්සේ මට වේල් 3ට අමතරව තව වේල් 2ක් වගේ මට කන්න පුළුවන් කමක් වුණා. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එක මාත් කරගන්න ඕන නම් ඔයාගේ ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව තව ආහාර වේල් 2ක් අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා හොඳට වතුර බොන්න. ඒකෙන් ඔයාගේ ස්කින් එක හොඳට පැහැපත් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ බරත් වැඩි වෙනවා. ඉතින් ගොඩාක් කෙට්ටු වෙලා ඉන්න ගෑල් ළමයි ඉන්න ගොඩාක් දුක් විඳිනවා. ඉතින් මං හිතනවා ඔයාට මේ ප්‍රොඩක්ට් එක ගොඩක් වැදගත්යි කියලා ඔයාගේ බර වැඩි කරගන්න. ඒ වගේම තමයි තව දෙයක් විදිහට කිව්වොත් ඔයාගේ බොඩි එකේ බර වැඩි කරගන්න තවත් ඔයාට බලපාන දෙයක් මං කියන්නම්. ඒ තමයි රටේදි. ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන ගමන් මම රටේදි හැමදාම උදේට රටේදි එළඟි තෙල් එක්ක එකතු කරලා කෑවා. ඉතින් ඒකෙන් තමයි මගේ බර වැඩි කරගන්න පුළුවන් වුණේ. ඇත්තටම කිව්වොත් මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න ගත්තට පස්සේ මගේ බර මාසෙකට කිලෝ 5 ගාන වැඩි වුණා. ඊට පස්සේ මම මගේ බර වැඩි වුණාට පස්සේ මේ ප්‍රොඩක්ට් එක මේන්ටේන් කරගෙන ගිහිල්ලා දැන් මම නවත්තලා තියෙන්නේ. මට අවශ්‍ය බර මගේ ප්‍රමාණයට හැදිලා තිනවා. ඉතින් ඒ හින්දා මගේ රිසල්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් මම දැන් පෙන්නන්නම් මම යූස් කරපු ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේක තමයි මම යූස් කරපු ප්‍රොඩක්ට් එක. ඇත්තටම මේක ගැන කිව්වොත් නම් මට කියන්න වචන නැහැ. මොකද මේකින්ද තමයි මම මගේ ස්කින් එකේ බර හදාගත්තේ. ඉතින් ඇත්තටම මේක මට ડોක්ටර් දුන්නේ මම දැන් මහත් වෙන්න කියලා මේක ડોක්ටර් ළඟට ගිහින් ඉල්ලුවේ නැහැ. මොකද මම ඒ විදිහට ડોක්ටර්ස් ළගෙන් බෙහෙත් ගත්තා. ඒකෙන් මට රිසල්ට් හම්බුනේ නැහැ. එහම සමහර ડોක්ටර්ලාගෙන් එහෙම මහත් වෙන්න බෙහෙත් ඉල්ලුවාම දෙන්නෙත් නැහැ. හැබැයි මම මේක මට උණ හැදුනා එකපාරක්. උණ හැදිලා මට බත් කන්න බෑ. කිසි දෙයක් කන්න බෑ. ඒ වෙලාවේ මම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ මම ડોක්ටර්ට කිව්වා මට බත් කන්න බෑ. මට කිසි දෙයක් කන්න බෑ කියලා. ඒ වෙලාවේ තමයි ડોක්ටර් මට මෙන්න මේ ප්‍රොඩක්ට් එක දුන්නේ. ඉතින් පස්සේ මම මේක යූස් කරන්න ගත්තන් පස්සේ මට හොඳට කන්න පුළුවන් වුණා. ඉතින් කෑමෙන් තමයි අපේ බර වැඩි වෙන්නේ. වගේම ඊට අමතරව මම යූස් කරපු රටින්දි වලින් මට මගේ ස්කින් එකේ බර වැඩි කරගන්න පුළුවන් වුණා. මේ ප්‍රොඩක්ට් එකේ නම තමයි ඇවිටෝන්. මේක මල්ටි විටමින් එකක්. එසෙන්ෂල් මල්ටි විටමින් ඇන්ඩ් මිනරල් සප්ලිමන්ට් එකක් මේක. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේක අරගෙන. මෙන්න මේ විදිහේ බොටල් එකක තමයි මේක එන්නේ. ඉතින් මම මේ දෙකක් යූස් කරා. ඉතින් ඒ වගේ දෙකක් වගේ යූස් කරනකොට මගේ බර මට තිබුණට වඩා කිලෝ 20ක් වගේ ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මේක ගන්න එක නතර කරා. දැන් ඉතින් මට මගේ බර ඒ විදිහට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයත් ගොඩක් කෙට්ටුවේ බවින් දුක් විඳින කෙනෙක් නම් ඔයාලට මේක අරගෙන යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා මේ යූස් කරනවා නම් තවත් හොඳයි. මේක ඔයාට කෑමට පෙර තමයි යූස් කරන්න තියෙන්නේ. ඔයා කන්න පැයකට පෙර මේකේ මිලිලීටර් 10ක් ඔයාට බොන්න ඕනේ. ඊට පස්සේ ඔයාට හොඳට බඩගිනි වෙනවා. ඉතින් ඔයාට ඊට පස්සේ ඔයාලා වෙනද කන ප්‍රමාණයට වඩා කන්න පුළුවන් කෑම බත් උනත් ඔයාට වෙනද කන ප්‍රමාණයට වඩා කන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ බොඩි එකේ බර වැඩි වෙනවා. ඉතින් මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක මම ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගත්තේ මගේ රිසල්ට් එක. මොකද මම දෙයක් යූස් කරන්නේ නැතුව ඔයාලත් එක්ක ෂෙයා කරගෙන වැඩක් නැහැ. ඉතින් මම මේක යූස් කළාම තමයි මේ විදිහට ෂෙයා කරගත්තේ. ඉතින් මේක කිසිම විදිහකට බොන්න බැරි කමක් නැහැ. අතර මේක රහයි ඔරෙන්ජ් රහක් මේකෙන් එන්නේ. ඉතින් මම හිතනවා ගොඩාක් කෙට්ටු බවින් පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යෙන් මේක අරන් යූස් කරලා බලන්න. ඉතින් රිසල්ට් එකක් තියෙනවා, පැහැදිලි වෙනසක් තියෙනවා. මම පෙන්නන්නම් වනේ මගේ ස්කින් එක කලින් කොයි වගේද තිබ්බේ කියලා මගේ බොඩි එක තිබ්බ විදිහ. ඉතින් දැන් මට මෙන්න මේ වගේ බොඩි එකක් ඇවිල්ලා තිනවා. මෙන්න මේ වගේ මට බර වැඩි කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මාසෙකට කිලෝ 5-6ක් වගේ ප්‍රමාණයක් මට වැඩි කරගන්න පුළුවන් වුණා. ඉතින් මගේ බර
4ක වගේ තියලා දැන් 54ක් normally 55ක් ඒ වගේ ප්‍රමාණයක මම අරගෙන යනවා. ඉතින් ඇත්තටම මේක මම මගේ ජීවිතේ ලැබපු ලොකු ජයග්‍රහණයක් වගේ. මොකද මම ගොඩාක් කාලයක් මේ කෙට්ටු බවින් පීඩා විඳපු කෙනෙක්. ඒක ඇත්තටම කෙට්ටු කෙනෙක් තමයි දන්නේ ඒකට තමන්ට කොච්චර දුකක් තියෙනවද කියන එක. ඉතින් මට දැන් ගොඩාක් සතුටින් මගේ ස්කින් එක මහත් කරගන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් මම හිතනවා ඔයාටත් පුළුවන් මේ ප්‍රොඩක්ට් එක අරගෙන යූස් කරලා බලන්න. එහෙනම් ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි vlog එක තමයි මම ඔයාලට ওই විදිහට අරගෙන ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත්යි කියලා. ඉතින් ඔයාටත් අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් අරගන්න දෙයක් තිබ්බනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා ආදරේ. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න කියලාත් ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම ඉවර කරන්න තමයි හදන්නේ. මම හිතනවා ඔයාලට මේක ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ මම කිව්වා කියලා. ඉතින් තවත් ඔයගලන්ට අහන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම රිප්ලයි එකක් දානවා. ඉතින් එහෙනම් ඔන්න අදට මම ගිහින් එන්න තමයි හදන්නේ. ආපහු ඉක්මනට අලුත් vlog එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් ඉන්න. ඒ වගේම තමයි මේ අවුරුද්දේ අපි හිටියට වඩා ලස්සනට අපේ ස්කින් එකේ කලර් එක වගේම අපේ බොඩි එකත් හදාගෙන අපි ලස්සන ගැහැණු ළමෙක් වෙන්න අදිෂ්ඨාන කරගමු. එහෙනම් ඉතින් ඔයාමව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ගිහින් එන්නම්. bye.